සුබ දවසක් කියනවා සියලුම දෙනාට. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ බලවත්ම නිවාසයක් විදිහට කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආපු ටාගේරියන් නිවාසය සිහසුන වෙනුවෙන් එකිනෙකා මරාගත්ත නිසා ටිකෙන් ටික අභාවයට ගියපු කාල සමයක් තිබ්බා. එක පැත්තකින් ගත්තොත් මේක එක්තරා ආකාරයක සිවිල් යුද්ධයක්. මේ සිවිල් යුද්ධ කාලේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ Dance of the Dragons. එහෙම නැත්නම් මකර නර්තනය කියන නමින්. ඉතින් මේ මකර නර්තනය පාදක කරගෙන එහෙම නැත්නම් මේ Dance of the Dragons කියන කාලසමය පාදක කරගෙන Game of Thrones කතාමාලාවේ ප්‍රීකියුල් එකක් විදිහට House of the Dragon කතාමාලාව නිර්මාණය වෙනවා. ඉතින් මේ කතාමාලාවේ තුන්වෙනි කතාමාලාව එහෙම නැත්නම් House of the Dragon තුන්වෙනි සීසන් එක නිකුත් වෙන්න තව ටික දවසක් තියෙන නිසා මට හිතුණා House of the Dragon පළවෙනි කතාමාලාව සහ දෙවෙනි කතාමාලාව පාදක කරගෙන මොන වගේ සිද්ධිදාමයන්ද සිද්ධ වුනේ කියන කාරණය ගැන ඉක්මන් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න. ඉතින් මේ මානෙන් එහා නොනවතින සිනමා රසාස්වාදය මම උයි දෙමේෂ්. What are you reading? The Dance of Dragons. What's it about? It's the story of the fight between Rhaenyra Targaryen and her half-brother Aegon for control of the Seven Kingdoms. Their fight divided the kingdoms in two. Brothers fought brothers. Dragons fought dragons. මම මුලින් කිව්ව Dance of the Dragons කියන මේ ඛේදවාචකයේ පටන් ගන්න මූලික පාදම වැටෙන්නේ ටාගේරියන් වරුන්ගේ ස්වර්ණමය යුගය නමින් හඳුන්වන ජෙහාරිස් රජතුමාගේ කාලෙදී. සෑහෙන කාලයක් සාමකාමීව තමන්ගේ පාලනය අරන් ගියපු පළවෙනි ජෙහාරිස් රජතුමා විසින් එක තැනකදී එක අර්බුදයකට පත් වෙනවා. මොකද මෙයාට රජකම ලබා දෙන්න සුදුසු පිරිමි දරුවෙක් ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මේ කාරණය නිසා මෙයා හැරන් හෝල් වලදී මහසභාවක් කැඳවනවා. ඉතින් මේ මහසභාවේදී ඊළඟට රජකම ලබා දෙන්න සුදුසුයි කියලා ජෙහාරිස් රජතුමාගේ මුණුබුරෙකුගේ සහ මිනිබිරියකගේ නම් යෝජනා වෙනවා. ඒ තමයි විසේරියස් සහ රේනිස්. ඉතින් මෙතනින් පිරිමි පුද්ගලයා වුණ විසේරිස් ටාගේරියන්ට ඊළඟට රජකම ලැබෙනවා. ඉතින් මේ හේතුව නිසා රේනිස් ටාගේරියන් එහෙම නැත්නම් මේ රජකමට සුදුසුයි කියලා නම යෝජනා වෙලා රජකමට පත්තුන් නැති රේනිස් ටාගේරියන් ක්වීන් හූ නෙවර් වෝස් කියන නමින් නම් කරනවා. මෙතනින් ජෙහරිස් රජතුමාගේ පාලන සමය අවසන් වෙලා විසේරිස් ටාගේරියන් රජතුමාගේ පාලන සමය පටන් ගන්නවා. හැබැයි කාලයක් යද්දී විසේරිස් ටාගේරියන් රජතුමාටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද විසේරිස් ටාගේරියන් රජතුමාටත් රජකමට උරුමකම් කියන්න පිරිමි දරුවෙක් හිටියේ නැහැ. මෙයාට හිටියේ ගෑනු දරුවෙක්. ඒ තමයි රෙනේරා ටාගේරියන්. ඒ වගේම මෙයාගේ බිරිඳ පිරිමි දරුවෙකු ප්‍රසූත කරන්න උත්සාහ කරනවා. ඒ තමයි ප්‍රින්ස් බේලොන් එහෙම නැත්නම් බේලොන් කුමාරයා. හැබැයි මේ කුමාරයා දරු ප්‍රසූතියේදීම මිය ගියා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් එතනින් පස්සේ මේ බේලොන් කුමාරයාව here for a day එහෙම නැත්නම් එක දවසකට රජකමට උරුමකම් කියපු කුමාරයා කියන නමින් හඳුන්වනවා. ඉතින් තමන්ගේ එකම බලාපොරොත්තු වන තමන්ගේ බිරිඳ සහ මේ දරුවා දරු ප්‍රසූතියේදී මිය ගියපු නිසා විසිරිස් ටාගේරියන් රජතුමාගේ බලාපොරොත්තු නැවත වතාවක් සුන්වනවා. ඉතින් මේ කාරණය නිසා කලින් තිබ්බ සම්ප්‍රදායන් පසෙකට දාලා විසේරිස් රජතුමා තමන්ගෙන් පස්සේ සිහසුනට උරුමකම් කියන පුද්ගලයා විදිහට රෙනේරා ටාගේරියන් එහෙම නැත්නම් කාන්තාවක්ව නම් කරනවා. ඉතින් මේ කාරණය නිසා කවුන්සිල් එක එහෙම නැත්නම් මේ මහසභාව කෝපයට පත් වෙනවා. හැබැයි විසිරිස් ටාගේරියන් රජතුමා විසින් තමන්ගේ තීරණය වෙනස් කළේ නැහැ කියන කාරණය තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මහසභාව ඇති වුණ මේ ගැටලුවෙන් ස්ථානෝචිතව ප්‍රයෝජනයක් ගත්ත එක පුද්ගලයෙක් හිටියා. ඒ තමයි මේ කාලෙ වෙද්දි Hand of the King තනතුරට පත් වෙලා හිටපු ඔටෝ හයිටව කියන පුද්ගලයා. ඉතින් මොහු විසින් තමන්ගේ දුවව එහෙම නැත්නම් ඇලිසන්ට් හයිටව කියන මේ කුමාරිකාවව ටිකෙන් ටික විසේරිස් ටාගේරියන් රජතුමාට සමීප කරනවා. මොකද මේ කාලෙ වෙද්දි විසේරිස් ටාගේරියන් රජතුමා තමන්ගේ බිරිඳ සහ දරුවා නැතිවීමේ ශෝකයෙන් තමයි ඉන්නේ. ඉතින් මේ කාරණය නිසා ඇලිසන්ට් හයිටව විසින් ටිකෙන් ටික විසේරිස් ටාගේරියන්ට සමීප වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මාස කිහිපයකින් විසේරිස් ටාගේරියන් සහ ඇලිසන්ට් හයිටව විවාහ වෙනවා. හැබැයි මේ කාරණය රෙනේරා ටාගේරියන්ට එහෙම නැත්නම් දැන් රජකමට උරුමකම් කියන කුමාරිකාවට දරාගන්න බැරි වෙන කාරණයක්. මොකද මේ ඇලිසන්ට් හයිටව කියන්නේ රෙනේරා ටාගේරියන්ගේ හොඳම යාළුවා එහෙම නැත්නම් තමන්ගේ සමීපතම මිත්‍රයා. ඉතින් තමන්ගේ සමීපතම මිත්‍රයා තමන්ගේ තාත්තව විවාහ කර ගැනීමත් එක්ක මේ ඇලිසන්ට් හයිටව රෙනේරා ටාගේරියන්ගේ කුඩම්ම බවට පත් වෙනවා. ඉතින් මේ කාරණය ඇලිසන්ට් සහ රෙනේරා අතර තිබ්බ මිතුදම වෛරයක් බවට පෙරලෙන්න හේතු වුණා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
මේ අතරවාරයේදී රෙනරටාගේරේන්ට සිද්ධ වෙනවා තමන්ගේ ආරක්ෂකෑ විදිහට කිංස් ගාඩ් කෙනෙක්ව පත් කරගන්න. ඉතින් මෙතනදී වංශවත් පවුල්වල හිටපු ආරක්ෂකයන්ව පසෙකට කියලා බැටල් ෆීල්ඩ්ගේ. එහෙම නැත්නම් යුද්ධයක අත්දැකීම් තිබ්බ පුද්ගලයෙක් වුණ ක්‍රිස්ටන් කෝල්ව තමයි මෙයා මේ විදිහට තමන්ගේ කිංස් ගාඩ් විදිහට තෝරගන්නේ. මේ රෙනරටාගේරේන්ගේ තාත්තගේ. එහෙම නැත්නම් විසෙරිස් ටාගේරේන්ගේ එක විශේෂත්වයක් තිබුණා. But the Iron Throne is the most dangerous seat in the realm. මොකද මෙයා ගොඩක් වෙලාවට උත්සාහ කළේ යුද්ධ මගහරින්න. සාමකාමී පාලනයක් අරගෙන යන්න උපක්‍රමයක් විදිහට මෙයා යුද්ධ මගහැරීම කියන උපක්‍රමය පාවිච්චි කරා. ඉතින් මේ කාරණය නිසා මේ කාලේ තිබ්බ දරුණු සටනක් වුණ ස්ටෙප්ස්ටෝන් සටන් මෙයා මගහරනවා. ඉතින් මේකෙන් කෝපයට පත් වෙනවා කෝලිස් වෙලාරියන්. කෝලිස් වෙලාරියන් කියන්නේ කවුද කියන කාරණය ගැන ටිකක් මතක් කරොත් කෝලිස් වෙලාරියන් කියන්නේ සීස්නේක් නමින් හඳුන්වන පුද්ගලයා. මේ පුද්ගලයා තමයි ඩ්‍රිෆ්ට් මාක් කියන බලකොටුව. එහෙම නැත්නම් ඩ්‍රිෆ්ට් මාක් කියන මුහුදු කලාපයේ බාරව ඒ වගේම ටාගේරියන් නිවාසයේ නාවික ගමන් පිළිබඳව අගතනතුරට පත් වෙලා හිටපු පුද්ගලයා. ඉතින් කෝලිස් වෙලාරියන් විසින් මේ ස්ටෙප්ස්ටෝන් දූපත් සමූහය ආශ්‍රිතව තිබ්බ මුහුදු කොල්ලකාරයන්ගේ යුද්ධය සඳහා උදව් කරන්න කියන කාරණය ගැන විසෙරිස් ටාගේරියන් රජතුමාව දැනුවත් කරනවා. හැබැයි රාජ්‍යයෙන් පිටත තියෙන මේ වගේ යුද්ධයක් සඳහා තමා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම රටේ සාමකාමීත්වය ඉදිරියට නිවැරදි පරිදි අරගෙන යන්න ඕන කියන කාරණය මත විසෙරිස් ටාගේරියන් රජතුමා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ කාරණය නිසා තමයි කෝලිස් වෙලාරියන් විසින් විසෙරිස් ටාගේරියන් රජතුමා සමග ගැටුමක් ඇති කරගන්නේ. ඒ වගේම මේ අතරවාරයේදී විසෙරිස් ටාගේරියන් රජතුමාගේ සහෝදරයා එහෙම නැත්නම් ඩේමන් ටාගේරියන් විසින් මාලිගාවක ගැටලුවක් ඇති කරගන්නවා. ඒ වගේම තමන්ගේ බලය පෙන්වීමට එහෙම නැත්නම් තමන් වඩාත් ශක්තිමත් පුද්ගලයෙක් බව පෙන්වීමට මෙයා යනවා ඩ්‍රැගන්ස්ටෝන් වලට. මෙයා මේ විදිහට ඩ්‍රැගන්ස්ටෝන් වලට යන්නේ තමන්ගේ මකරවුන කැරැක්සිස්, ඒ වගේම ඒ කාලේ තමන්ගේ පෙම්වතිය වුණ මිසාරියා, ඒ වගේම විශේෂම කාරණය තමයි මෙයා යන්නේ මකර බිත්තරයකුත් අරගෙන. මෙයා මකර බිත්තරයක් හොරකම් කරනවා. ඉතින් මේ මකර බිත්තරය ඩේමන් ටාගේරියන් විසින් හොරකම් කිරීම නිසා ඩේමන් ටාගේරියන් එක්තරා ආකාරයක ගැටලුවකට මුහුණ දෙනවා. මේ සිද්ධිය දැනගත්ත විසෙරිස් ටාගේරියන් රජතුමා බොහෝ සෙයින් කෝපයට පත් වෙලා තමන්ගේ හමුදාවන් ඩ්‍රැගන්ස්ටෝන් වලට පිටත් කරන්න සූදානම් වෙනවා. හැබැයි මෙතනදී මේකට මැදිහත් වෙනවා විසෙරිස් ටාගේරියන් රජතුමාගේ දුව. එහෙම නැත්නම් මේ වෙද්දී ඊළඟට රජකමට උරුමකම් කියන රෙනේරා ටාගේරියන්. රෙනේරා ටාගේරියන් තමන්ගේ මකරවුන සයිරැක්ස් පිටේ නැගලා ඩ්‍රැගන්ස්ටෝන් වලට ගිහිල්ලා ඩේමන් ටාගේරියන් එක්ක කතා බහ කරලා ඩේමන් ටාගේරියන්ව මෙල්ල කරලා ඩේමන් ටාගේරියන්ගේ මේ හොරකම් කරපු මකර බිත්තරේ නැවතත් කිංස් ලෑන්ඩින් වලට අරගෙන එනවා. මේ සිද්ධියෙන් පස්සේ ඩේමන් ටාගේරියන් විසින් මීට කලින් රජු සමග කෝපයට පත්වන පුද්ගලයා වුණ කෝලිස් වෙලාරියන් එක්ක එකතු වෙලා ස්ටෙප්ස්ටෝන් සටන් වලට මැදිහත් වෙනවා. මෙයාලා එක දිගට අවුරුදු 3ක් මේ සටන් මෙහෙවුවා කියලා තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කොහොම හරි අවුරුදු 3කට පස්සේ ඩේමන් ටාගේරියන් කෝලිස් වෙලාරියන් ඇතුළු මේ පිරිස විසින් මේ සටන් ජයග්‍රහණය කරනවා. විශේෂම කාරණය තමයි මේ සටන් වලට ඩේමන් ටාගේරියන්ගේ මකරවුන කැරැක්සිස්, ඒ වගේම කෝලිස් වෙලාරියන්ගේ පුතා වුණ ලේනෝර් වෙලාරියන්ගේ මකරවුන සීස්මෝක් කියන මකරුන් දෙදෙනා සම්බන්ධ වෙනවා. ඉතින් මේ කාරණා නිසා ඒ වගේම ඩේමන් ටාගේරියන්ගේ රණකාමිත්වය නිසා මේ ස්ටෙප්ස්ටෝන් සටන් මෙයාලා ජයග්‍රහණය කරනවා. කොහොම හරි අවුරුදු 3කට පස්සේ ඩේමන් ටාගේරියන් විසින් මේ සටන් ජයග්‍රහණය කරලා නැවතත් කිංස් ලෑන්ඩින් වලට එනවා. මේ විදිහට ඩේමන් ටාගේරියන් නැවතත් කිංස් ලෑන්ඩින් වලට එන්නේ වීරයෙක් විදිහට. ඔයාලට මතක ඇති මෙයා මීට කලින් කිංස් ලෑන්ඩින් වලින් ගියේ තමන්ගේ බලය පෙන්වන්න, ඒ වගේම මකර බිත්තරයක් හොරකම් කිරීමේ කැලල තමාට එක් කරගෙන. ඉතින් එතනින් පස්සේ නැවතත් මේ සටන් ජයග්‍රහණය කරපු නිසා ඩේමන් ටාගේරියන් ආයෙත් තමන්ගේ වරප්‍රසාද දිනාගත්තා කියන කාරණය තමයි අපිට පේන්න තියෙන්නේ මේ වෙද්දි. එහෙම නැත්නම් අවුරුදු 3කට පස්සේ ඇලිසන්ට් හයිටවර්ට සහ විසෙරිස් ටාගේරියන්ට දාව පිරිමි පුතෙක් ඉපදිලා ඉන්නවා. ඒ තමයි ඒගෝන්. ඉතින් මේ පිරිමි පුතාව එහෙම නැත්නම් මේ ඒගෝන් ටාගේරියන්ගේ උපන්දිනය සැමරීම නිමිත්තෙන් විසෙරිස් ටාගේරියන් රජතුමා එක ක්‍රීඩා උළෙලක් සංවිධානය කරනවා. ඉතින් මෙතනදී රෙනේරා ටාගේරියන්ට බියක් ඇති වෙනවා තමන්ට මේ වෙනකොට ලැබිලා තිබ්බ රාජ්‍ය උරුමය එහෙම නැත්නම් මේ අයන් ට්‍රෝන් එක කියන එක තමාට අහිමි වෙයිද කියන කාරණය ගැන. මේ ගැන රෙනේරා ටාගේරියන් විසෙරිස් ටාගේරියන් රජතුමාගෙන් විමසද්දී
විසෙරිස් ටාගරියන් රජතුමා කියන්නේ තමා ගත්ත තීරණය තමා කවදාවත් වෙනස් කරන්නේ නෑ කියන කාරණය. ඒ වගේම විසෙරිස් ටාගරියන් රජතුමා විසින් ටාගරියන් පවුලේ ටාගරියන් පාලකවරුන්ගෙන් පාලකවරුන්ට එහෙම නැත්නම් ටාගරියන් රජවරුන්ගෙන් රජවරුන්ට පැවතෙන එක රහසක් රෙනෙරා ටාගරියන්ට මෙතනදී කියනවා. ඒ තමයි A Song of Ice and Fire. එහෙම නැත්නම් මීට කලින් ටාගරියන් මකර වංශයේ හිටපු ප්‍රධානම ඒ වගේම බලවත්ම පාලකයෙක් වුණ ඒගෝන් ද කොන්කරර් විසින් දැකපු සිහිනයක් පිළිබඳව කියවෙන අනාවැකිය. From my blood come the prince that was promised. මේ අනාවැකිය ලියවිලා තියෙන්නේ වැලීරියන් ඩැග එකක එහෙම නැත්නම් වැලීරියන් කිනිස්සක කවදහරි දවසක වයිට් ඕකස්ලා එහෙම නැත්නම් දවල ඇවිදින්නන් විසින් ලෝකේ ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරද්දි ටාගරියන් වරයෙක් එහෙම නැත්නම් ටාගරියන් ලේ වලට උරුමකම් කියන පුද්ගලයෙක් ඒ ආක්‍රමණයට එරෙහිව සටන් කරන්න ඕනේ. ඒක නිසා ටාගරියන් පෙළපත දිගින් දිගටම පැවතගෙන යන්න ඕන කියන කාරණය ගැන විසෙරිස් ටාගරියන් රජතුමා මෙතනදී රෙනෙරා ටාගරියන්ට කියනවා. කොහොම හරි විසෙරිස් ටාගරියන් රජතුමාට සහ ඇලිසන්ට් හයිටවර්ට දාව ඉපදුණු මේ අලුත් කුමාරයාගේ උපන්දිනය නිමිත්තෙන් සංවිධානය කරපු ක්‍රීඩා උළෙල අතරතුරදීම රෙනෙරා ටාගරියන් විසින් තමන්ට ඇතිවුණු පීඩනය මගහරවා ගන්න මේ ක්‍රීඩා උළෙලෙන් පලා යනවා. That is because I do not wish to get married. Even I do not exist above tradition and duty, Rhaenyra. Excuse me, Your Grace. ඉතින් මේ කාරණය නිසා රෙනෙරා ටාගරියන්ගේ ආරක්ෂකයා වෙලා හිටපු ක්‍රිස්ටන් කෝල් විසින් රෙනෙරා ටාගරියන් පසුපස හඹ යනවා. ඉතින් මෙතනින් පස්සේ ක්‍රිස්ටන් කෝල් සහ රෙනෙරා ටාගරියන් අතර ආදර සම්බන්ධතාවයක් නිර්මාණය වුණා කියලා තමයි මේ කතාවේදී සඳහන් වෙන්නේ. මේ සිද්ධි වලින් පස්සේ මාලිගයට නැවතත් පැමිණි ඩේමන් ටාගරියන් රෙනෙරා ටාගරියන්ව රාත්‍රී නගරය බලන්න එක්කරගෙන යනවා. ඉතින් මෙතනදී ඩේමන් ටාගරියන් විසින් රෙනෙරා ටාගරියන්ව යම්කිසි දෙයකට පොළඹව ගන්න උත්සාහ කළා කියන ආරංචිය රජතුමා දැනගත්තට පස්සේ ඩේමන් ටාගරියන්ව නැවතත් කිංස් ලෑන්ඩින් වලින් පිටුවහල් කරනවා. මේ සිද්ධියෙන් පස්සේ උණ කැලල මකන්න එහෙම නැත්නම් උණ අපකීර්තිය මකන්න විසෙරිස් ටාගරියන් රජතුමා විසින් රෙනෙරා ටාගරියන්ව කෝලිස් වෙලාරියන්ගේ පුතා වුණ ලේනෝර් වෙලාරියන්ට විවාහ කරලා දෙනවා. මම මීට කලින් ලේනෝර් වෙලාරියන් ගැන මතක් කරා. ලේනෝර් වෙලාරියන් කියන්නේ ස්ටෙප්ස්ටෝන් සටනේදී සීස්මෝක් කියන මකරගේ මකරදාවකයා වුණ පුද්ගලයා. ඉතින් ලේනෝර් වෙලාරියන් සහ රෙනෙරා ටාගරියන් විසින් මේ අවස්ථාවේදී විවාහ වෙනවා. හැබැයි අපි මෙතනදි මතක තියාගන්න ඕන කාරණය තමයි ලේනෝර් වෙලාරියන් කියන්නේ එක්තරා විදිහකට සමලිංගික පුද්ගලෙක්. ඉතින් මේ දෙන්න එක්තරාකාරයක එකඟතාවයකට එනවා. ලේනෝර් වෙලාරියන් සහ රෙනෙරා ටාගරියන් කියන දෙන්නම ලෝකයට පේන්න අඹුසමියන් විදිහට කටයුතු කරත් අභ්‍යන්තරයෙන් එහෙම නැත්නම් රහසේ තමාට කැමති ජීවිතයක් ගත කරන්න මේ දෙන්න එකඟ වෙනවා. ලේනෝර් වෙලාරියන්ගේ සහ රෙනෙරා ටාගරියන්ගේ විවාහය තීන්දුව වීමත් එක්ක රෙනෙරා ටාගරියන්ගේ කලින් පෙම්වතා උන ක්‍රිස්ටන් කෝල් මෙතනදී එක යෝජනාවක් ගේනවා. මේ හැමදේම අත්හැරලා අපි දෙන්න පැනලා යමු කියන කාරණය ගැන රෙනෙරා ටාගරියන්ට ක්‍රිස්ටන් කෝල් විසින් කියනවා. ඉතින් මෙතනින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන රෙනෙරා ටාගරියන් ගැන ක්‍රිස්ටන් කෝල්ගේ හිතේ වෛරයක් ඇති වෙනවා. ඉතින් මේ කාරණය නිසා ක්‍රිස්ටන් කෝල් යනවා ඇලිසන්ට් හයිටවර් ගාවට. ඔයාලට මතක නම් ඇලිසන්ට් හයිටවර් සහ රෙනෙරා ටාගරියන් කියන්නේ හතුරන් දෙදෙනෙක්. ඊට පස්සේ තමා සහ රෙනෙරා ටාගරියන් අතර ඇති වුණු බැඳීම ගැන ඇලිසන්ට් හයිටවර්ට ක්‍රිස්ටන් කෝල් විසින් කියන. කොහොම හරි අවුරුදු 10ක් ගෙවිලා යනවා. මේ විදි රෙනෙරා ටාගරියන්ට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ජෙකාරිස්, ලුසේරිස් සහ ජොෆ්රි කියලා. ඉතින් මේ දරුවන් 3 දෙනාගේම විශේෂත්වයක් තිබුණා. මේ දරුවන් 3 දෙනාම ටාගරියන් දරුවන් වුණාට මේ දරුවන් 3 දෙනාට සුදු හිසකෙස් තිබුණේ නැහැ. එතනින් එක කරුණක් පිළිඹු වෙනවා. මේ දරුවන් ලේනෝර් වෙලාරියන්ගේ දරුවන් නෙමෙයි. හැබැයි රෙනෙරා ටාගරියන්ගේ දරුවන්. එතකොට අපිට ගැටලුවක් එනවා මේ දරුවන් කාගේ දරුවන්ද කියන කාරණය ගැන. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ දරුවන් හාවින් ස්ට්‍රෝන් කියන කිංස්ගාඩ්ගේ දරුවන්. ක්‍රිස්ටන් කෝල් රෙනෙරා ටාගරියන්ට පිටුපාල ගියාට පස්සේ රෙනෙරා ටාගරියන්ගේ ආරක්ෂකයා විදිහට පත්වෙන පුද්ගලයා තමයි මේ හාවින් ස්ට්‍රෝන් කියන්නේ. ඒ වගේම මට කලින් මතක් කරන්න බැරි වුණා මේ කාලෙ වෙද්දි විසෙරිස් ටාගරියන්ගේ හෑන්ඩ් ඔෆ් ද කිං තනතුරට පත් වෙලා හිටපු ඔටෝ හයිටවර් Tamanගේ දූරෙන් පහ කරලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි හෑන්ඩ් ඔෆ් ද කිං තනතුර මෙහෙවන්නේ ලයනල් ස්ට්‍රෝන් කියන පුද්ගලයා. ඒ වගේම මේ ලයනල් ස්ට්‍රෝන්ගේ එක පුතෙක් තමයි මං කලින් කිව්ව හාවින් ස්ට්‍රෝන් කියන්නේ. ඒ වගේම මෙයාට තව පුතෙක් හිටියා. ඒ තමයි ලැරිස් ස්ට්‍රෝන්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ ලැරිස් ස්ට්‍රෝන් කියන පුද්ගලයා ඉතාමත් කපටි ඒ වගේම සූක්ෂම පුද්ගලෙක්.
ඉතින් මේ ලැරිස් ස්ට්‍රෝන් කියන පුද්ගලයා විසින් තමන්ගේ තාත්තා වුණ ලයනල් ස්ට්‍රෝන් සහ තමන්ගේ සහෝදරයා වුණ හාවින් ස්ට්‍රෝන්ව මරා දමන්න කුමන්ත්‍රණය කරනවා. මේකට හේතුව වෙන්නේ ඇලිසන්ට් හයිටා වගේ. එහෙම නැත්නම් මේ වෙද්දී විසිරිස් ටාගරියන් රජතුමාගේ බිරිඳ වෙලා ඉන්න ඇලිසන්ට් හයිටා වගේ හිත දිනා ගැනීම. ඉතින් මේ කාරණේ නිසා ලයනල් ස්ට්‍රෝන් සහ හාවින් ස්ට්‍රෝන් කියන පුද්ගලයන් දෙන්නම මිය යනවා. වීඩියෝ එක මැදදී මතක් කරන්න තියෙන කාරණේ තමයි ඔයා අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන කාරණේ. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහළ comment section එකේ දාලා තියන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වෙද්දී ඩේමන් ටාගරියන් විවාහ වෙලා ඉන්නේ කෝලිස් වෙලාරියන්ගේ දුවෙක් වුණ ලීනා වෙලාරියන් එක්ක. ඒ වගේම මෙයාලට දරුවන් දෙදෙනෙක් හිටියා. මේ දෙන්නම දියණියන් බේලා සහ රේනා. ඒ වගේම තුන්වෙනි දරුවව බිහි කරන්න යන වෙලාවේදී අධික වේදනාවක් දරා ගන්න බැරුව මේ ලීනා වෙලාරියන් කියන කාන්තාව තමන්ගේ මකරට තමා දෙසට ගිනි පිමින්න කියලා අණ කරලා මිය ගියා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණය නිසා ලීනා වෙලාරියන්ගේ මකර වුණ වේගාර්ට එහෙම නැත්නම් මේ වෙද්දී වෙස්ටරෝස්සේ හිටපු විශාලතම මකර වුණ වේගාර්ට මකරදාවකෙක් නැති වෙනවා. ලීනා වෙලාරියන්ගේ ෆියුනරල් එකට එහෙම නැත්නම් ලීනා වෙලාරියන්ගේ අවමංගල්‍ය උත්සවයට ටාගරියන් නිවාසයේ සෑම පුද්ගලයෙක්ම වගේ පැමිණෙනවා. මෙතනට එන ඒමන් ටාගරියන්. එහෙම නැත්නම් මට කලින් සඳහන් කරන්න බැරි වුණා විසිරිස් ටාගරියන් සහ ඇලිසන්ට් හයිටවර්ට දාව ඉපදුණු දෙවනි පුතා විසින් වේගාර්ව හීලෑ කරනවා. ඒ වගේම මෙතනදී ටාගරියන් දරුවන් අතර පොඩි ගැටුමක් ඇති වෙනවා. ඒ කියන්නේ රෙනෙරා ටාගරියන්ගේ දරුවන් 3 දෙනා සහ ඇලිසන්ට් හයිටවර්ගේ දරුවන් 2 දෙනා අතර. ඉතින් මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට ඒමන් ටාගරියන්ගේ එහෙම නැත්නම් මං කලින් කියපු වේගාර් කියන මකරව ක්ලේම් කරපු මේ දරුවගේ එක ඇහැකට බරපතල ලෙස හානි වෙනවා. ඉතින් මේ කාරණය නිසා ටාගරියන් නිවාසයේ නැවතත් දෙකට බෙදෙනවා. රෙනෙරා ටාගරියන්ගේ පැත්ත කළු කල්ලේ විදිහටත් ඇලිසන්ට් හයිටවර්ගේ පැත්ත. එහෙම නැත්නම් මේ ඒගෝන් ඒමන් ටාගරියන් ඒ වගේම මේ ඇලිසන්ට් හයිටවර්ගේ පැත්ත කොළ කල්ලේ විදිහටත් බෙදෙන්න පටන් ගන්න එක තැනක් තමයි මේ තියෙන්නේ. ඇලිසන්ට් හයිටවර්ගේ පවුල සහ රෙනෙරා ටාගරියන්ගේ පවුල අතර වෛරය ටිකෙන් ටික ඇවිලෙද්දී රෙනෙරා ටාගරියන් විසින් තමන්ගේ මාමා වුණ ඩේමන් ටාගරියන්ව විවාහ කරගන්නවා. මෙයාලා මෙතනදී එක්තරා ආකාරයක සැලසුමකට අනුව ක්‍රියා කළා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මොකද මේ වෙද්දී රෙනෙරා ටාගරියන් ලේනෝර් වෙලාරියන් එක්ක විවාහ කිවිසගෙන ඉන්නේ. ඊළඟ විවාහයක් සිද්ධ කරගන්නවා නම් අනිවාර්යෙන් ලේනෝර් වෙලාරියන් මිය යන්න ඕනේ. ඉතින් මේ කාරණේ නිසා ලේනෝර් වෙලාරියන් මිය ගියා කියලා අඟවලා ලේනෝර් වෙලාරියන්ට තමන්ගේ පෙම්වතා සමග පැනලා යන්න. එහෙම නැත්නම් මේ හැමදේම අත්හැරලා තමන්ගේ පෙම්වතා සමග නිදහසේ ජීවිතය ගත කරන්න රෙනෙරා ටාගරියන් සහ ඩේමන් ටාගරියන් කටයුතු සැලැස්සුවා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණයෙන් පස්සේ රෙනෙරා ටාගරියන් සහ ඩේමන් ටාගරියන් කියන දෙදෙනා විවාහ වෙනවා. දැන් අපේ කතාවට එනවා වර්මොන්ට් වෙලාරියන්. වර්මොන්ට් වෙලාරියන් කියන්නේ කෝලිස් වෙලාරියන්ගේ සහෝදරයෙක්. මේ අපේ කතාවට එන්නේ මොකද කියලා කිව්වොත් අපි දන්නවා කෝලිස් වෙලාරියන් කියන්නේ ඩ්‍රිෆ්ට්මාර්ක් කියන බලකොටුවේ පාලකයා. එතකොට කෝලිස් වෙලාරියන් එක්තරා අවස්ථාවකදී යම්කිසි යුද කටයුත්තක් සඳහා බලකොටුවෙන් පිටතට පිටත් වෙලා යනවා. ඉතින් මේ කාරණය නිසා වසර ගණනාවක් කෝලිස් වෙලාරියන්ව කිසිම කෙනෙක්ට දකින්න හම්බුනේ නැහැ කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ නිසා කෝලිස් වෙලාරියන්ගේ උරුමය පිළිබඳව ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ උරුමය පිළිබඳව කතා කරන වර්මොන්ට් වෙලාරියන් විසින් මහසභාවේදී රෙනෙරා ටාගරියන්ට අපහාස කරනවා. That is no true Valarian. මොකද රෙනෙරා ටාගරියන්ගේ දරුවන්ට ඩ්‍රිෆ්ට්මාර්ක් වල උරුමයක් තිබ්බා. නීතියනුකූලව ගත්තොත් රෙනෙරා ටාගරියන්ගේ දරුවන් කියන්නේ කෝලිස් වෙලාරියන්ගේ පුතා වුණ ලේනෝර් වෙලාරියන්ගේ දරුවන්. එතන දරුවන් 3 දෙනෙක් හිටියා. හැබැයි ඒ දරුවන්ට මේ ඩ්‍රිෆ්ට්මාර්ක් උරුම නැහැ. ඒ වගේම රෙනෙරා ටාගරියන්ගේ දරුවන් කියන්නේ බාස්ටර්ඩ් සන්ස්ලා. එහෙම නැත්නම් ටාගරියන් අවජාතකයන් කියන කාරණය මහා සභාව ඉදිරියේ මේ වර්මොන්ට් වෙලාරියන් කියන පුද්ගලයා විසින් රජතුමාට ඉදිරිපත් කරනවා. ඒ වගේම සභාවක් ඉදිරියේ රෙනෙරා ටාගරියන්ට දෝෂාරෝපණය කරනවා. ඉතින් මේ කාරණය අහගෙන හිටපු ඩේමන් ටාගරියන් විසින් මේ වර්මොන්ට් වෙලාරියන්ගේ හිසෙහි කොටසක් කඳින් වෙන් කරනවා. මේ සිද්ධිය දැකපු මහසභාවේ හිටපු පුද්ගලයන් විසින් එකපාර පුදුමයට පත් වුණා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
කල්ගත වෙද්දි විසේරෙස්ටාගෙරන් රජතුමා දැඩි ලෙස රෝගාතුර වෙනවා. ඒවගේම විසේරෙස්ටාගෙරන් රජතුමා රෝගාතුර වෙලා තමන්ගේ ඇඳේ නිදාගෙනින් අවස්ථාවේදී සිහිනෙන් වගේ ඒගෝන් කියන නම මුමුණනවා. ඉතින් මේ කහගනින් ඇලිසන්ට් හයිටව. එහෙම නැත්නම් විසේරෙස්ටාගෙරන් රජතුමාගේ දෙවෙනි බිරිඳ වුණ ඇලිසන්ට් හයිටව විසින් හිතනවා එහෙම නැත්නම් වැරදි විදිහට තේරුම් ගන්නවා තමන්ගේ පුතාව ඊළඟට රජ කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ පුතා වුණ ඒගෝන්ව ඊළඟට රජ කරන්න ඕනේ කියන කාරණය ගැන. ඒ වුණාට විසේරෙස්ටාගෙරන් රජතුමා මෙතනදී කියන්නේ ඒගෝන් ද කොන්කරර් විසින් දුටු සිහිනය ගැන. විසේරෙස්ටාගෙරන් රජතුමා හිතන්නේ තමා ළඟ ඉන්නේ ඇලිසන්ට් හයිටව නෙමෙයි මේ ඉන්නේ රෙනරටාගෙරන් කියලා. His dream. The song of ice and fire. ඉතින් ඒගොන්ද කොන්කර දුටු සිහින ඇලිසන්ට් හයිටව වැරදි විදිහට වටහාගන්නවා. ඉතින් මේ කාරණය නිසා ඊළඟට රජවෙන්ඩ හිටපු රෙනරටාගෙරන්ගේ උරුමය පැත්තකින් තියලා ඇලිසන්ට් හයිටව විසින් තමන්ගේ පුතා වුණ ඒගෝන්ටාගේරෙන් එහෙම නැත්නම් මේ දෙවන ඒගෝන්ටාගේරෙන් කියන පුද්ගලයව රජකමට පත් කරනවා. ඒවගේම මේ කාරණය ගැන දැනගත්ත රෙනරටාගේරෙන් විසින් අනිත් පැත්තෙන් ඩ්‍රැගන්ස්ටෝන් වල ඉඳලා තමා නියම රැජින විදිහට නම් කරගන්නවා. ඉතින් මෙන්න මෙතනින් ටාගේරෙන් නිවාසේ කොළකල්ලිය සහ කළුකල්ලිය විදිහට නැවතත් දෙකට බෙදෙනවා. ඒවගේම සාමකාමී විදිහට රෙනරටාගේරෙන් මේ ගැටලුව විසඳන්න උත්සාහ කරනවා. මේ කාරණය නිසා තමන්ගේ බාලපුතෙක් වුණ ලුසේරිස් වෙලාරියන් කියන පුතාව ස්ටෝම්ස් එන්ඩ්වලට පිටත් කරලා හරනවා දූතයෙක් විදිහට. හැබැයි මෙතනදී මේ ලුසිරිස් වෙලාරියන්ට මුණගැහෙනවා තනිය හැක් තිබ්බ ඒමන්ටාගේරෙන්. ඉතින් මේ පුතා වුණ ලුසේරිස් වෙලාරියන්ව ඒමන්ටාගේරෙන්ට තනිව මුණ ගැහීම නිසා මෙතන පොඩි ගැටුමක් ඇති වෙනවා. ඉතින් මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට ලුසේරිස් වෙලාරියන් සහ එයාගේ මකරවුණ අයිරෙක්ස් කියන මකරන් මිය යනවා. මේ කාරණ නිසා රෙනරටාගේරෙන් සෑහෙන කෝපයට සහ දුකට පත්වෙනවා. මොකද මේ විදිහට මිය යන්නේ තමන්ගේ පුතෙක්. ඉතින් මේ සිද්ධියත් එක්ක House of the Dragon පළවෙනි කතා සමය අවසන් වෙනවා. House of the Dragon දෙවනි කතා මාලාව පටන් ගන්නේ රෙනරටාගෙරන් විසින් තමන්ගේ වැඩිමහල් පුතා වුණ ජේස් කුමාරයව වින්ටර්ෆෙල් වලට සහ වේල් දේශයට පිටත් කරන තැනකින්. ඒ කියන්නේ රෙනරටාගෙරන් විසින් දැන් උත්සාහ කරනවා අතිවිශාල හමුදාවක් ගොඩනගන්න. මොකද රජකම ලබා ගන්න ලේ වැගිරීමකින් තොරව උත්සාහ කරත් ඒ උත්සාහය ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවා කියන කාරණය ගැන රෙනරටාගෙරන්ට තේරුම් වෙනවා. ඉතින් මේ කාරණය නිසා තමයි මේ ජෙසාරිස් කුමරුව උතුරට සහ වේල් දේශයට මෙයා පිටත් කරන්නේ. ඉතින් මේ ජෙසාරිස් කුමාරයා සාර්ථක ලෙස වේල් දේශයේ සහාය ලබා ගන්නවා. ඒ වගේම ඊළඟට මෙයා එනවා වින්ටර්ෆෙල් බලකොටුවට. මෙතනදී ඔයා ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයෙක් නම් ඔයාගේ මතකේ නැවතත් ස්ටාක් වංශය ගාවට එහෙම නැත්නම් වින්ටර්ෆෙල් බලකොටුවට යනවා. මේ වෙද්දි වින්ටර්ෆෙල් බලකොටුව පාලනය කරන්නේ. එහෙම නැත්නම් මේ කාලෙ වෙද්දි වින්ටර්ෆෙල් බලකොටුව පාලනය කරන්නේ ක්‍රීගන් ස්ටාක් කියන පුද්ගලයා. මෙයා ගොඩක් තරුණ වයසේ පුද්ගලයෙක්. ඉතින් රෙනරටාගෙරන්ගේ පණිවිඩය අරගෙන ගියපු කුමාරයාට උදව් කරන්න වින්ටර්ෆෙල් වල හිටපු මේ ක්‍රීගන් ස්ටාක් පොරොන්දු වුණා කියලා තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ අතර වාරයේදී ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ එහෙම නැත්නම් මේ ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස් කියන කාල සමයේ තිබ්බ දුක්ඛිතම සිද්ධියක් වුණ බ්ලඩ් ඇන්ඩ් චීස් කියන සිද්ධිය සිද්ධ වෙනවා. බ්ලඩ් ඇන්ඩ් චීස් නමින් හඳුන්වන්නේ ඩේමන් ටාගේරියන් විසින් කිංස් ලෑන්ඩින් වලට යපු ඔත්තුකරුවන් දෙන්නෙක්. මේ ඔත්තුකරුවන් දෙන්න විසින් අත්වැරදීමකින් ඒගොන් ටාගේරියන්ගේ එහෙම නැත්නම් මේ වෙද්දි රජු බවට පත් වෙලා ඉන්න පුද්ගලයාට දාව ඉපදුණු කුමාරයව ඝාතනය කරනවා. ඉතින් මේ සිද්ධිය ඩේමන් ටාගේරියන් විසින් මෙහෙව්වත් නොදැනුවත්ව වුණත් රෙනරටාගේරියන්ට මේ සිද්ධියේ වගකීම් පැවරෙනවා. ඉතින් මේ කාරණය නිසා ජනතාව විසින් ළමා ඝාතකයා කියන අනුවර්ත නාමයෙන් රෙනරටාගේරියන් නම් කළා කියලා තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වගේම මේ සිද්ධියෙන් බොහෝ සෙයින් කෝපයට සහ දුකටපත් වෙන ඒගොන් ටාගේරියන් එහෙම නැත්නම් මේ වෙද්දි රජු බවට පත් වෙලා ඉන්න පුද්ගලයා විසින් මේ බ්ලඩ් ඇන්ඩ් චීස් කියන පුද්ගලයන් දෙන්නව ඝාතනය කරනවා. මෙතනදී ඇතිවෙන එක ගැටලුවකින් ඔටෝ හයිටව එහෙම නැත්නම් මේ වෙද්දි නැවතත් හෑන්ඩ් ඔෆ් ද කිං බවට පත් වෙලා ඉන්න ඔටෝ හයිටව ප්‍රමන්ගේ දූරයෙන් පහ කරලා සර් ක්‍රිස්ටන් කෝල්ව එහෙම නැත්නම් ඔයාලට මතක ඇති මුලින්ම රෙනරටාගේරියන්ගේ ආරක්ෂකයා විදිහට පත් වුණා. ඊට පස්සේ ඇලිසන්ට් හයිටවගේ ආරක්ෂකයා විදිහට කටයුතු කරා. එතනින් පස්සේ රාජ්‍ය ආරක්ෂකයෙක් විදිහට කටයුතු කරන මේ ක්‍රිස්ටන් කෝල්ව හෑන්ඩ් ඔෆ් ද කිං තනතුරට පත් කරනවා මේ ඒගොන් ටාගේරියන් විසින්. එතනින් පස්සේ මේ කොළකල්ලි විසින් රෙනරටාගේරියන්ව ඝාතනය කරන්න ඝාතකයෙක් යවනවා ඩ්‍රැගන්ස්ටෝන් වලට. ඉතින් මේ සිද්ධිය ගැන කලින්ම හඳුනගත්ත මිසාරියා එහෙම නැත්නම් වයිට් වෝම් විසින් රෙනරටාගේරියන්ව බේරගෙන රෙනරටාගේරියන්ගේ ප්‍රධාන උපදේශකෙක් බවට පත් වෙනවා. But I still love you, brother. Forgive me.
මිසාරියා එහෙම නැත්නම් වයිට් වර්ම් කියන්නේ කවුද කියන කාරණය ගැන පොඩ්ඩක් මතක් කරොත් මේ තමයි ඩේමන් ටාගේරියන්ගේ කලින් පෙම්වතිය. මේ වෙද්දි ටාගේරියන් නිවාසයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. එක පැත්තකින් රෙනර ටාගේරියන්ගේ පාර්ශවය මේ පාර්ශවයට අයිති වෙනවා ඩේමන් ටාගේරියන්, කෝලිස් වෙලාරියන්, ඒ වගේම කෝලිස් වෙලාරියන්ගේ බිරිඳ වුණ රේනිස් ටාගේරියන්, මං මුලින් කිව්ව ක්වීන් හූ නෙවර් වොස් කියන නමින් මේ රේනිස් ටාගේරියන්ව හඳුන්වනවා. එතකොට අනිත් පැත්තෙන් කොළ කල්ලිය. එහෙම නැත්නම් මේ ග්‍රීන් කියන පාර්ශවයට අයිති වෙලා හිටියා ඇලිසන්ට් හයිටව, ඒගෝන් ටාගේරියන්, එහෙම නැත්නම් ඒගෝන් ද සෙකන්ඩ්, ඒ වගේම ඒමන් ටාගේරියන්, ඔටෝ හයිටව, ක්‍රිස්ටන් කෝල් වගේ පුද්ගලයන්. ඉතින් මේ විදිහට ටාගේරියන් නිවාසයේ කොටස් දෙකකට මේ වෙද්දි බෙදිලා තියෙන්නේ. කොහොමාරි ටාගේරියන් නිවාසයේ කළු කල්ලිය සහ කොළ කල්ලිය අතර ඇතිවුණු දරුණුම සටන් වලින් එකක් දැන් සිද්ධ වෙන්න නියමිත වෙනවා. ඒ තමයි රුක්රෙස් සටන. රෙනර ටාගේරියන් විසින් මේ සටනට තමන්ගේ හිටපු විශ්වාසවන්තම රාජ්‍යපාලිකාවක් වුණ රේනිස් ටාගේරියන් පිටත් කරනවා. රේනිස් ටාගේරියන් මෙතෙන්ට යන්නේ මේලිස් කියන මකරත් එක්ක. ඒ වගේම අනිත් පැත්තෙන් කොළකල්ලියෙන් සටනට එනවා සන්ෆය කියන මකරත් එක්ක ඒගෝන් ද සෙකන්ඩ්. ඉතින් මේ දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම මේ සටනට මැදදී එකතු වෙනවා ඒමන් ටාගේරියන්. ඒමන් ටාගේරියන් මේ විදිහට මේ සටනට එකතු වෙන්නේ මේ වෙද්දි වෙස්ටරෝස් හිටපු විශාලතම මකරවුණ වේගාර් එක්ක. ඒ වගේම ඒමන් ටාගේරියන් මේ සටන අතරතුරදී එක්තරා ආකාරයක කපටි ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒමන් ටාගේරියන් විසින් රජකම ලබා ගන්න ඒගෝන් ටාගේරියන්ට සහ රේනිස් ටාගේරියන්ට කියන දෙන්නටම මකර ගින්දර ප්‍රහාර එල්ල කරනවා. ඉතින් මේ කාරණය නිසා ඒගෝන් ටාගේරියන් පිලිස්සී ගිනිගෙන බිමට ඇද වැටෙනවා සන්ෆය කියන මකරත් එක්ක. ඒ වගේම රේනිස් ටාගේරියන් දෙවන්ත සටනකට පස්සේ මේලිස් කියන මකරත් එක්ක මිය ගියා කියලා තමයි ගේම් ඔෆ් ට්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රුක්රෙස් සටන අවසන් වෙනවා. රුක්රෙස් සටනෙන් පස්සේ තමන්ගේ බිරිඳ අවසන් ගමන් ගියා කියන කාරණය ගැන දැනගත්ත කෝලිස් වෙලාරියන් සෑහෙන දුකට පත් වුණා කියලා තමයි ගේම් ඔෆ් ට්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණය නිසා කෝලිස් වෙලාරියන් විසින් තමන්ගේ නැව ක්වීන් හූ නෙවර් වොස් කියන නමින් නම් කරනවා. I've given her a new name. The Queen Who Never Was. මේනවත් සෑහෙන විශේෂණයක්. මොකද මේ House of the Dragon එහෙම නැත්නම් මේ Dance of the Dragons කාල සමයට කලින් කෝලිස් වෙලාරියන් විසින් මුහුදු ගමන් 9ක් ගියාලු. ඉතින් මේ මුහුදු ගමන් යද්දි මේ නැව තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මෙයා එක එක වීරක්‍රියා මේ මුහුදේදී සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ වීරක්‍රියා සිද්ධ කරද්දි Taman ළඟින් හිටපු නැව කෝලිස් වෙලාරියන් විසින් මේ අවස්ථාවේදී Queen Who Never Was කියන නමින් නම් කරනවා. බ්ලඩ් ඇන්ඩ් චීස් සිද්ධියෙන් පස්සේ රෙනර ටාගේරියන් එක්ක රණ්ඩු වුණ ඩේමන් ටාගේරියන් හැරන් හෝල් වලට යනවා. ඒ යන්නේ කැරැක්සිස් කියන මකරත් එක්ක. මෙයා හැරන් හෝල් වලට ගිහිල්ලා හැරන් හෝල් බලකොටුව යටත් කරගෙන ඊට පස්සේ හැරන් හෝල් බලකොටුවේ ඩේමන් ටාගේරියන් විසින් ලොකු සේනාවක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මෙයා මේ විදිහට සේනාව සංවිධානය කරන්නේ මොකකටද? එහෙම නැත්නම් ඩේමන් ටාගේරියන් විසින් මේ සේනාව නිර්මාණය කරන්නේ එක්ක රෙනර ටාගේරියන්ට පහර දෙන්නද එහෙම නැත්නම් කොළකල්ලියට පහර දෙන්නද කියන කාරණය ගැන මේ විදිහ අපිට තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ඩේමන් ටාගේරියන් විසින් දකින්න එක සිහිනයක්. මේ සිහිනයේදී ඇතුළත් වුණේ අනාගතයේදී සිද්ධ වෙන්නා වූ යම්කිසි ආකාරයක සිද්ධාමයක්. ඒ කියන්නේ ඩේමන් ටාගේරියන් විසින් මෙතනදී දකිනවා වයිට් ටෝකස්ලා එහෙම නැත්නම් මේ දවල ඇවිදින්නන් විසින් ලෝකය ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරද්දී ඩැනරිස් ටාගේරියන් මකර බිත්තර 3ක් එක්ක මකර පැටවුන් 3 දෙනෙක් බිහි කරනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මකරුන් සෑහෙන්න මිය ගිහිල්ලා තියෙනවා. ඩේමන් ටාගේරියන් මේ සිහිනේදී දකිනවා. ඒ වගේම රෙනර ටාගේරියන් අයන් ට්‍රෝන් එකේ වාඩි වෙලා ඉන්නවා කියන කාරණයත් ඩේමන් ටාගේරියන් මෙතනදී දකිනවා. ඉතින් මේ කාරණය නිසා ඩේමන් ටාගේරියන්ට තේරුම් යනවා මං වර්තමානය ගැන හිතලා තනිවම මේ අයන් ට්‍රෝන් එක ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. මගේ පරම්පරාවේ කවුරු හරි මේ අයන් ට්‍රෝන් එකේ හිටියනම් ඇති අනාගතයේදී එන මේ දවල විදින්නන්ගේ ඛේදවාචකයට මුහුණ දෙන්න. ඉතින් මේ කාරණය නිසා රෙනර ටාගේරියන්ට දන නමන්න ඩේමන් ටාගේරියන් විසින් තීරණය කරනවා. ඒ වගේම මේ අතරවාරයේදී වැදගත් සිද්ධාමයන් කීපයක්ම සිද්ධ වෙනවා. මෙතනින් එක සිද්ධියක් තමයි මේ රේන ටාගේරියන් කියන ඩේමන් ටාගේරියන් දුව විසින් රෙනර ටාගේරියන්ගේ දරුවන් කීප දෙනෙක් සහ මකර බිත්තර කීපයක් අරගෙන ඩ්‍රැගන්ස්ටෝන් වලින් පිටවීම. මෙයාලා මේ විදිහට යන්නේ Tamanගේ පරම්පරාව ආරක්ෂා කරන්න, ඒ වගේම මකර බිත්තර ආරක්ෂා කරන්න. මොකද ඉදිරියේදී අතිවිශාල යුද්ධයක් පැමිණීමට නියමිතයි. ඉතින් මේ යුද්ධයෙන් බේරෙන්න එහෙම නැත්නම් මේ යුද්ධයෙන් Tamanගේ පරම්පරාව ආරක්ෂා කිරීම සඳහා මෙයාලා මේ විදිහට පිටත් වෙලා යනවා. හැබැයි මෙතනින් රේන ටාගේරියන් මේ ගමන මගහරිනවා. ඔයාලට මතක ඇති House of the Dragon දෙවනි කතා මාලාවේ අවසාන හරියේදී රේන ටාගේරියන් වේල් දේශයේදී නිම්නයක ඉන්න මකරෙක්ව හොයාගෙන යනවා. මේ තමයි ෂීප් ස්ටීලර්.
ඉතින් රේනටාගෙරෙන් සහ ශීප් ස්ටීල මුණ ගැහෙනවා කියන කාරණයත් ඔයාලට මතක ඇති. ඒක එක්තරා ආකාරයක වැදගත් සිද්ධියක්. මොකද අපිට මේ සිද්ධිය තුන්වෙනි කතා මාලාවේදී ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම මේ කාලේදී සිද්ධ වුණු තවත් එක සිද්ධියක් තමයි The Red Showin කියන සිද්ධිය. රෙනරටාගෙරෙන් විසින් මේ වෙද්දී ඩ්‍රැගන්ස්ටෝන් වල මකරදාවකයන් නැතුව හිටපු මකරුන්ට මකරදාවකයන් හොයන්න තීරණය කරනවා. හැබැයි මේ විදිහට රෙනරටාගෙරෙන් විසින් මේ මකරුන්ට මකරදාවකයන් විදිහට තෝරගන්නේ ටාගෙරෙන් අවජාතකයින්. හැබැයි මේ වෙනකන් ටාගෙරෙන් මකරුන්න පාලනය කරේ පිරිසිදු වැලීරියන් රුධිරයට හිමිකම් කියපු පුද්ගලයින්. මේ සිද්ධියෙන් පස්සේ ටාගෙරෙන් අවජාතකයින්ටත් මකරු පාලනය කිරීමේ වගකීම හිමි වෙනවා. ඉතින් මේ සිද්ධියේදී හිව් හැම කියන පුද්ගලයා විසින් වර්මිතෝර් කියන මකරව ක්ලේම් කරනවා. ඒ වගේම සිල්වර්වින් කියන මකරව උල්ෆයිට් කියන පුද්ගලයා විසින් ක්ලේම් කරනවා. ඒ වගේම සීස්මොක් කියන මකරව හල්හි ඇඩම් විසින් ක්ලේම් කරනවා. ඔයාලට මතක ඇති සීස්මොක් කියන මකරගේ මීට කලින් මකරදාවකයා වෙලා හිටියේ ලේනෝර් වෙලාරියන් එහෙම නැත්නම් කෝලිස් වෙලාරියන්ගේ පුතා. ඒ වගේම වර්මිතෝර් කියන මකර ටිකක් විශේෂයි. මේ වර්මිතෝර් කියන මකරව මේට කලින් රයිට් කරලා තියෙන්නේ ජෙහෙරිස් ටාගෙරෙන්. ඔයාලට මතක ඇති අපේ House of the Dragon කතාමාලාව පටන් ගද්දිම මහා සභාවක් තියලා ඊළඟට රජ වෙන්නේ කවුද? එහෙම නැත්නම් ඊළඟට රජකමට උරුමකම් කියන්නේ කවුද කියන කාරණය ගැන තේරුවා. ඒ වගේම ටාගෙරෙන් ස්වර්ණමය යුගයේදී ටාගෙරෙන් නිවාසය පාලනය කරේ මේ ජෙහෙරිස් ටාගෙරෙන් රජතුමා. ඉතින් ජෙහෙරිස් ටාගෙරෙන් රජතුමාගේ මකර වුණේ මේ වර්මිතෝර් කියන මකර. මෙතනින් පස්සේ ටාගෙරියන් නිවාසේ මේ සිවිල් යුද්ධය ඔෆිෂියලි ආරම්භ වෙන්න පටන් ගන්නවා. කොහොම හරි House of the Dragon දෙවනි කතා මාලාව අවසන් වෙන්නේ මෙන්න මේ විදිහට. එක පැත්තකින් ටයියකීලාගේ යුද નાයකයා වුණ ශරෝකෝ ලොහාර් සහ ටයිලන් ලැනිස්ටර් බැටල් ඔෆ් ගලට් වලට මුහුණ දීමට ගලට් කියන මුහුදු කලාපයට එනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කෝලිස් වෙලාරියන් එහෙම නැත්නම් මේ ඩ්‍රිෆ්ට් මාර්ක් වල ප්‍රධානිය වුණ කෝලිස් වෙලාරියන් විසින් Queen Who Never Was කියන තමන්ගේ බිරිඳගේ නමින් නම් කරපු නැවත් එක්ක බැටල් ඔෆ් ගලට් වලට මුහුණ දෙන්න ගලට් කියන මුහුදු කලාපයට එනවා. තවත් පැත්තකින් වින්ටර් වුල්ස්ලා එහෙම නැත්නම් ක්‍රීගන් ස්ටාක් ගයාමියක ක්‍රීගන් ස්ටාක් නැතුව වෙනත් යුද නායකයෙක් විසින් මෙහෙවන ගමන් කිංස් ලෑන්ඩින් පැත්තට එනවා. ඒ වගේම තවත් පැත්තකින් හයිට් ආමියක. ඒ කියන්නේ කොළකල්ලියට සහයෝගය දැක්වීම සඳහා පැමිණෙන ආමියක ඕල් ටවුන් ඉඳලා කිංස් ලෑන්ඩින් පැත්තට එනවා. මෙතන එක විශේෂ කාරණයක් තියෙනවා. මෙයාලා එන්නේ ටෙසාරියන් කියන මකරත් එක්ක. මේ ටෙසාරියන් කියන මකරගේ මකරදාවකයා වුණේ ඩැරොන් කියන කුමාරයා. ඩැරොන් කියන්නේ කවුද කියන කාරණය ගැන ටිකක් මතක් කරොත් විසෙරිස් ටාගෙරියන්ට සහ ඇලිසන්ට් හයිටවර්ට දාවක කුමාරයෙක් ඉපදෙනවා. මේ කුමාරයා තමයි ඩැරොන් කියන්නේ. හැබැයි House of the Dragon පළවෙනි සීසන් එකේදී සහ දෙවෙනි සීසන් එකේදී අපිට මේ කුමාරයව දකින්න හම්බුන්නේ නැහැ. මේ කුමාරයා පොඩි කාලේ ඉඳන් හැදී වැඩිලා තියෙන ඕල් ටවුන් වල. ඉතින් ඒ කාරණේ නිසා තමයි අපිට ඩැරොන් කුමාරයව දකින්න හම්බුනේ නැත්තේ. දැන් අපිට තුන්වෙනි සීසන් එකේදී මේ ඩැරොන් කුමාරයව දකින්න පුළුවන්. මට තව දෙයක් මතක් කරන්න බැරි වුණා. මේ වෙද්දි මේ යුද්ධයේ උච්චතම අවස්ථාවකට යයි කියන කාරණේ තේරුම් ගත්ත ඇලිසන්ට් හයිටවර් විසින් රහසේම රෙනෙරා ටාගෙරියන් හම්බෙන්නේ කිංස් ලෑන්ඩින් වල ඉඳලා ඩ්‍රැගන්ස්ටෝන් වලට යනවා. මෙයා මේ විදිහට ඩ්‍රැගන්ස්ටෝන් වලට ගියාට පස්සේ රෙනෙරා ටාගෙරියන්ට එක පොරොන්දුවක් වෙනවා. මං කිංස් ලෑන්ඩින් වල දොරටු ඉවර කරන්නම්. මං ඔයාට රජකම ලබා දෙන්නම් මේ යුද්ධය මෙතනින් නවත්තන්න කියන කාරණය. ඉතින් මේ සිද්ධියත් එක්ක තමයි House of the Dragon දෙවනි කතා මාලාව අවසන් වෙන්නේ. ඉතින් අපිට House of the Dragon තුන්වෙනි කතා මාලාව ජූනි මාසේ බලා ගන්න පුළුවන්. තුන්වෙනි කතා මාලාව පටන් ගන්නේ Battle of ගලට් වලින් කියලා තමයි දැනට තියෙන ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. ඒ වගේම මට සමහර කරුණු මග ඇරෙන්නේ නැති ඒ වගේ කරුණු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න කියලාත් මතක් කරනවා. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් හැමදාම රැඳිලින් අපිත් එක්ක සුබ දවසක් හැමෝටම.